සුබ දවසක් හැමෝටම. ඉතින් අපි කොච්චර ලස්සන ගණන් ඇඳුම් ඇඳත් කොච්චර ලස්සන ඇඳුම් ඇඳත් අපේ බඩගෙඩිය ඉස්සරහට නිරලා ඇවිල්ලා නම් ඒක කොච්චර කැතද. එතනින්ම අපි අපේ ප්‍රතිරූපය ගැන අසාර්ථකයි. ඉතින් අද කියලා දෙන්නේ මේ බඩ අඩු කරගන්න විදිය ගැන. ඩයට් කිරීම හෝ ව්‍යායාම කිරීමකින් තොරව ආහාර ගන්න ගමන් කොහොමද ඔයාගේ බඩ අඩු කරන්න කියලා තමයි අද කියලා දෙන්නේ. අද අපි මුලින්ම කතා කරන්නේ පොල් ගැන. ඉතින් මේ පොල්වල MCTS ඒ වගේම තමයි වතුර, ලෝරික් අම්ලය, ප්‍රතිඔක්සිකාරක, ෆයිබර්, විටමින් C, විටමින් E, විටමින් B වගේම පොටෑසියම්, මැග්නීසියම් වලින් අන්තර්ගතයි. ඉතින් මේක ඔයාගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරනවා වගේම සමේ තෙතමනය රඳා පවත්වා ගන්න උදව් කරනවා. හිසකෙස් වර්ධනය කරලා ඔයාගේ බර අඩු කරනවා. හෘද සෞඛ්‍යයටත් ගුණදායකයි. ඒ වගේම ශරීරයේ ශක්තිය වැඩි කරනවා. ආහාර ජීර්ණ පද්ධතියත් පහසු කරනවා. සෛල හානිය අවම කරලා මුඛයේ බැක්ටීරියා සමග සටන් කරනවා. ගොඩක් මිනිස්සු මේ පොල් ගැන වරදවා වටහාගෙන තියෙනවා. පොල් හරියට භාවිතා කරොත් ලැබෙන ප්‍රතිඵලය විශිෂ්ටයි. මේ පොල්වල තියෙන MCT කියන සංයෝගය මේක කෙලින්ම යන්නේ ඔයාගේ අක්මාවට. ඒකෙන් කෙරෙන්නේ මේදය ගබඩා කරගන්නව වෙනුවට ශක්තිය නිපදවන්න පාවිච්චි කරන එක. ඒ තුලින් පරිවෘද්ධිය වේගවත් කරනවා. ඒ වගේම MCT තුලින් ආහාර ජීර්ණයත් අඩු කරනවා. ඒ නිසා තමයි අතීතයේ මිනිස්සු මේ පොල් එක්ක නිරෝගීව හිටියේ. බඩ අඩු කරන්න ඔයාලට තවත් සපෝට් කරන දෙයක් තමයි මේ සුදුලුණු. සුදුලුණු වල විටමින් C, විටමින් B6, විටමින් B1, මැග්නීසියම්, ෆයිබර්, කැල්සියම් ඒ දේවල් වලින් අන්තර්ගතයි. ආසාදන වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව, ඒ වගේම රුධිර පීඩනය අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. සෛල ආරක්ෂා කරනවා, ඔයාගේ කොලෙස්ටරෝල් අඩු කරනවා. සමේ සෞඛ්‍ය රැක දෙනවා වගේම ආහාර ජීර්ණයටත් සහාය වෙනවා. අක්මාව සුවෙන් තියාගන්නත් උදව් කරනවා. ඉන්සියුලින් සංවේදීතාවය වැඩි කරන්න, ඒ වගේම දැවිල්ල අඩු කරන්න සුදුලුණු අක්මාවේ විෂ ඉවත් කරන්න උදව් වෙනවා. ඉතින් නිරෝගී අක්මාවක් තියනවා කියන්නේ කාර්යක්ෂමව මේදය දහනය කරනවා කියන එක. සුදුලුණු වලට මේදය ඉක්මනින් දහනය කරන්නේ නැහැ. හැබැයි උදරයේ මේදය පිට වෙලා යන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරලා දෙනවා. මේ සුදුලුණු වලට පිළිකා නසන විශේෂ ගුණයක් තියෙනවා. ඒක ඔයා දැනගෙන ඉන්න නැතුව ඇති. ඉතින් කොලෙස්ටරෝල් තියෙන අයට, අධිරුධිර පීඩනය තියෙන අයට, අප්මාවේ ප්‍රශ්න තියෙන අයට ගොඩක්ම හොඳ දෙයක් විදියට වෛද්‍යවරුන් සනාථ කරලා තියෙන දෙයක් තමයි මේ සුදුලුණු. ඉතින් ඔයා මේ ලෙඩ රෝග වලින් පීඩා විඳිනවා නම් සුදුලුණු ආහාරයට ගන්න. ඊළඟට අපි කියන්නේ අපි කවුරුත් කන්න කැමති බිත්තර ගැන. බිත්තර වල විටමින් A, B, D සහ E ඔමේගා 3 මේදය අම්ලය තියෙනවා. ඒ වගේම කොලින්, බයොටින්, කොපර්, කැල්සියම්, පොටෑසියම්, ෆොස්ෆරස් මේ දේවල් වලින් අන්තර්ගත වෙලා ඔයාගේ මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. මාංශ පේශී වර්ධනය කරන අතර ඇස් පෙනීමත් වර්ධනය කරනවා. අස්ථි ශක්තිය වැඩි කරනවා. ගර්භණී අයට ගොඩක්ම හොඳයි මේ බිත්තර. ඒ වගේම සම අලුත් වැඩියා කරන්න උදව් කරනවා. මේ බිත්තර වලින් ඔයාගේ බඩ පිරෙනවා විතරක් නෙමෙයි. ඒවා ඔයාගේ පරිවෘත්ති ක්‍රියාවලියටත් බලවත් සංඥාවක් දෙනවා. ඉතින් මේ උසස් තත්ත්වයේ තියෙන ප්‍රෝටීන් වලට පුළුවන් ඔයාගේ බඩගින්න ඇති කරන හෝමෝන අවම කරන්න. වැදගත්ම වෙන්නේ බිත්තර වලින් ඉන්සියුලින් ස්ථාවර කරන එක. ඉන්සියුලින් අඩු මට්ටමක තියනවා කියන්නේ මේදයට එළියට එන්න පුළුවන් කියන එක. නිතරම බිත්තර කන කෙනෙක් නම් ඔයා කෑම ගන්න ඕන වෙන්නේ අඩුවෙන්. ඒ වගේම වැඩිපුර මේදය දහනය කරගන්න පුළුවන් වගේ මාංශ පේශී ආරක්ෂා වෙනවා. ඔයා රෙස්ට් එකේ ඉන්න වෙලාවට වුණත් මාංශ පේශී වලින් මේදය දහනය කරනවා. ඉතින් ඒ නිසා බිත්තර කියන්නේ උදේට විතරක් ගන්න ඕන ආහාරයක් නෙමෙයි. දවසේ ඕනම වෙලාවක ආහාරයට ගන්න පුළුවන් හොඳම ආහාරයක් තමයි බිත්තර කියන්නේ. බාල මහලු වයස් ભેදයකින් තොරව ඔයාට බිත්තරේ ආහාරයට ගන්න පුළුවන්.
ඊළඟට අපි කියන්නේ අපි කවුරුත් කන්න කැමති අලිගැට පෙර ගැන. සම්තෘප්ත මේදය තියෙනවා. ඒ වගේම තන්තු විටමින් C, විටමින් E, විටමින් K, විටමින් B6, විටමින් B5, පොටෑසියම්, මැග්නීසියම් වලින් අන්තර්ගතයි. ආහාර දිරවීම පහසු කරන අතර හෘද සෞඛ්‍ය රැකදෙනවා. ඒ වගේම ප්‍රතිඔක්සිකාරක ගුණයනුත් යුක්තයි. ඇස් සෞඛ්‍ය සහ හෘද සෞඛ්‍යයටත් හොඳයි. වගේ බඩ අඩු කරනවා වගේම සෞඛ්‍ය සම්පන්න මේද සපයනවා. සෞඛ්‍ය සම්පන්න මේද ස්ට්‍රෙස් හෝමෝන අඩු කරනවා. අධික ස්ට්‍රෙස් එක සමානයි වැඩිපුර උදර මේදයට. ඉතින් අලියට පේර වලින් ආහාර ජීර්ණය වෙන වේගය අඩු කරනවා. ඒ වගේම ඉන්සියුලින් අඩු මට්ටමක තියාගන්න උදව් වෙනවා. අඩු ඉන්සියුලින් අඩු ආතතියත් එක්ක එකතු වුණාම ඒක සමානයි උදර මේදයේ මුදා හරින වේගයට. ඉතින් මොලේ පාවිච්චි කරලා ගත්තොත් මේදයටම පුළුවන් මේදය අඩු කරන්න. අලිගැට පෙර පානයක් විදියට, කෑමක් විදියට ආහාරයට ගන්න අමතක කරන්න එපා. ඊළඟට කතා කරන්නේ කවුරුත් කන්න ආස පරිප්පු ගැන. පරිප්පු වල ප්‍රෝටීන්, ෆයිබර්, අයන්, ඒ වගේම පොටෑසියම්, මැග්නීසියම් අන්තර්ගත වෙලා තියෙනවා. මාංශ පේශී වලට සහාය දෙන අතර ආහාර දිරවීමටත් උදව් වෙනවා. කොලෙස්ටරෝල් අඩු කරලා ඔයාගේ ශරීරයේ තියෙන යකඩ වැඩි කරනවා. රුධිරයේ සීනි මට්ටම අඩු කරනවා. ඒ වගේම ඔයාගේ ශරීරයේ බර අඩු කරගන්න සහාය වෙනවා. ගර්භණී කාන්තාවන්ට වගේම තමයි හෘද රෝගයටත් ගුණදායකයි. බඩවැල් වල ඉන්න බැක්ටීරියා පෝෂණය කරන අතර පිළිකා අවදානම අඩු කරනවා. පරිප්පු ජීර්ණය වෙන්නේ ටිකක් හිමීට. ඒ නිසා පරිප්පු වලින් රුධිරයේ තියෙන සීනි වලට තියුණු වැඩිවීමක් සිද්ධ වෙන්න දෙන්නේ නැහැ. ඉතින් පැය ගාණක් ඉන්සියුලින් අඩු මට්ටමක තියාගන්න උදව් වෙනවා. අඩු ඉන්සියුලින් සමානයි මේදය මුදා හැරීමට. ඊළඟට අපි කතා කරන්නේ ඔයාගේ බර කෙලින්ම අඩු කරන කහ ගැන. කැල්සියම්, ඒ වගේම විටමින් C, E, විටමින් K, ඒ වගේම ෆයිබර්, පොටෑසියම්, මැග්නීසියම් ප්‍රතිඔක්සිකාරක ගුණයනුත් අඩංගුයි. ඉතින් ඔයාගේ දැවිල්ල සමනය කරනවා, සෛල හානි වලින් ආරක්ෂා කරනවා, ආතරයිටිස් වේදනාව තියෙන අයගේ ඒවා අවම කරනවා, මොළේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරනවා, ඒ වගේම මොළේ සෞඛ්‍ය වැඩි දියුණු කරනවා. හෘද රෝග තියෙන අයගේ හෘද රෝග අවදානම අඩුයි. ආහාර ජීර්ණ ගැටලුත් සමනය කරලා ඔයාගේ මානසික අවපීඩනයට උපකාරී වෙනවා. ඒ වගේම පිළිකා වලින් වැළකී ඉන්නත් මේ කහ අපිට උදව් කරනවා. ඒ වගේම තමයි ඉන්සියුලින් වල සංවේදීතාවය වැඩි දියුණු කරනවා. ඒ වගේම ඔයාගේ ශරීරයේ තියෙන මුරණ්ඩු මේදය ඉලක්ක කරගෙන උදව් කරනවා. හැමදාම ටිකෙන් ටික කාලයත් එක්ක මේක වෙනස් වෙන බව ඔයාටම දැක ගන්න පුළුවන්. ඒ හින්දා කහ ආහාරවලට එකතු කරගන්න. ඔයාගේ බඩ අඩු කරගන්න කෙලින්ම සහයෝගය දෙන දෙයක් තමයි නිවිතිය, ගොටු කෙල සහ මුකුණු ඇන්න. විටමින් A, C, K, ඒ වගේම අයන්, ෆයිබර්, පොටෑසියම්, මැග්නීසියම් ඒ වගේ දේවල් වලින් කැල්සියම් වලින් අඩංගුයි. ඔයාගේ ඇස් පෙනීම වර්ධනය කරනවා. අස්ථි සෞඛ්‍යයට සහාය වෙනවා. ඒ වගේම සමේ සෞඛ්‍යයට සහාය වෙනවා. අලස බව නැති කරනවා. ආහාර ජීර්ණ පද්ධතියටත් සහාය වෙනවා. මේවා දැවිල්ල එක්ක උදරයේ මේදය ඉලක්ක කරන ආහාර. ඉතින් සාමාන්‍යයෙන් මේ කොළවල තියෙන කැලරි ප්‍රමාණයත් එක්ක මේ විදියට මේදය දහනය කරනවා කියලා හිතන්නත් අමාරුයි. ඉතින් මේ එළවලු වලට පුළුවන් හෝමෝන පාලනය කරලා මේදය දහනය කරන්න. ඒවා දැවිල්ල අඩු කරනවා. ඒ වගේම ඉන්සියුලින් සංවේදීතාවය වැඩි දියුණු කරන්නත්, බඩවැල් සෞඛ්‍ය වැඩි දියුණු කරන්නත් උදව් වෙනවා. සුවපත් වුණු බඩවැල් හා ස්ථාවර ඉන්සියුලින් වලින් උදරයේ මේදය මුදා හැරීම පහසු කරනවා. ඉතින් ඒ නිසා හැමදාම මේ පලා වර්ග ආහාරයට ගන්න අමතක කරන්න එපා. ඔයාගේ බඩ අඩු කරගන්න තව සහයෝගය දෙන දෙයක් තමයි මුදෝපු කිරි. ප්‍රෝබයොටික්, ප්‍රෝටීන්, කැල්සියම් සහ විටමින් B12, විටමින් D අන්තර්ගත වෙලා තියෙනවා.
අස්ථි සෞඛ්‍ය රැකදෙලා ඔයාගේ බර අඩු කරනවා. මාංශ පේශී වර්ධනය කරනවා. හෘද සෞඛ්‍ය රැකදෙනවා. සෛල ආරක්ෂා කරනවා. සම සෞඛ්‍ය රැකදෙනවා. මානසික සෞඛ්‍ය වැඩි දියුණු කරන්නත් මේ මුදෝපගිරි උදව් වෙනවා. බඩවැල් වල ඉන්න හිතකර බැක්ටීරියා තියුණු කරනවා. සෞඛ්‍ය සම්පන්න බඩවැල් වල බැක්ටීරියා ඉන්නවා කියන්නේ දැවිල්ල අඩුයි. ඒ වගේම ඔබේ පරිවෘත්තීය වැඩි දියුණු කරනවා. උදරයේ මේදයේ ගබඩා වෙන ප්‍රමාණය එක්ක ඍජුවම මේක සම්බන්ධ වෙනවා. හැබැයි සීනි නැතුව තමයි මේක කන්න ඕනි. එහෙම කෑවේ නැත්නම් මේ බෙනිෆිට්ස් ලැබෙන්නේ නැහැ. මුදෝපගිරි වලින් ආහාර දිරවීම වැඩි දියුණු කරන නිසා බඩවැල් පුරෝල දාලා වගේ පෙන්වන්නේ නැහැ. ඉතින් උදරයේ ස්වභාවිකවම අඩු වී ඇති බව ඔබට පෙනී යනවා. සාඩින් වලින් බඩ අඩු කරගන්න පුළුවන් කියොත් ඔයා විශ්වාස කරනවද? ඒ වගේම මේ සාඩින් හා මැකරල් මාළු වල ඔමේගා 3 තියෙනවා. ඒ වගේම විටමින් D, විටමින් B12, කැල්සියම්, පොටෑසියම්, අයර්න් මේ හැම දෙයක්ම තියෙනවා. හෘදය හා මොළය රැකදෙනවා. මාංශ පේශී වර්ධනය කරනවා. අස්ථි රැකදෙනවා. ඔයාගේ දැවිල්ල අඩු කරනවා. මොළේ සෞඛ්‍යයට වගේම ශක්තිය ලබා දීමටත් සහාය වෙනවා. ඔයාගේ බර අඩු කරලා සෛල ආරක්ෂා කරන්න ඔයාට උදව් වෙනවා. ඉතින් මේ සාඩින් සහ මැකරල් වැනි මාළු ආහාරයට ගැනීමෙන් ඔමේගා 3 වලින් මේදය දහනය කරන්න සිග්නල් වැඩි දියුණු කරනවා. ඉතින් අධ්‍යයන වලින් පෙන්නලා දීලා තියෙනවා කැලරි සීමා කරන්නේ නැතුව වුණත් ඔමේගා 3 වලින් ඉන වට ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් කියලා. මෙයින් වෙන්නේ සාමාන්‍යයෙන් බර අඩු කිරීමක් නෙමෙයි ඉලක්කගත මේදය අඩු කිරීමක්.